නායක කුමාර් සංගක්කාරගේ අධිවේගී ශතකයෙන් ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩෑම එංගලන්ත මාස්ටර්ස් කණ්ඩෑම නිරීව කල්ලු 9ක ජයක් ලැබීමට අද සමත් වුණා. ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ මූලික වටේ අවසන් තරඟය අද පැවැත්වුවේ එංගලන්ත මාස්ටර්ස් කණ්ඩායම සමගයි. තරඟාවලියේ 13 වෙනි තරඟයේ ලෙස රායිපූර් පිටිපැති තරඟයේ කාසිවාසී දිනු ශ්‍රී ලංකන් නායක කුමාර් සංගක්කාර පළමුව පන්දුවට පහර දීමට එංගලන්තයට ආරාධනා කළා. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවර 20 අවසානයේ කල්ලු 5ක් දෙවි ලකුණු 146ක් රැස් කරා. ආරම්භක පිතිකරු පිල් මස්ටර්ඩ් එංගලන්තය වෙනුවෙන් ලකුණු 50ක් රැස් කරේ පන්දු 39ක් තුලදී. ඔහුගේ එනිවට 4 පාර 3ක් හා 6 පාර 3ක් ඇතුළත් වුණා. පන්දු එීමේදී ඉසිරු උදාන ලකුණු 21කට එක් අඩුල්ලක් හා අසේල ගුණරත්න ලකුණු 21කට එක් අඩුල්ලක් බිඳ හෙළුවා. ලකුණු 147ක ජයග්‍රහී ඉලක්කයක් සොයා ඉනිම ඇරඹු ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර හා රොමේෂ් කලවිතාරණ පළමු කඩොල්ල වෙනුවෙන් පන්දුවර 9 පන්දු එකකදී ලකුණු 108ක ශතක සම්බන්ධයක් එක් කරා. රොමේෂ් කලවිතාරණ පන්දු 18ක් තුල ලකුණු 16ක් රැස් කරේ එක් 4 පාරක් සමගින්. සුපිරි ඉනිමක් දියත් කළ සංගා තම ක්‍රිකට් දෙවියේ පළවෙනි 20 ශතකයේ රැස් කරමින් පන්දු 47කින් වේගවත් ලකුණු 106ක් රැස් කරා. සංගාගේ මෙම සුපිරි ඉනිමට 4 පාරවල් 19ක් හා එක් 6 පාරක් ඇතුළත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා පිළ පන්දුවර 12යි පන්දු 5ක් තුලදී එක් කඩුල්ලක් පමණක් දැවි ජයග්‍රහී ඉලක්කය වසු කරා. තරගයේ වීරයා වීමෙන් අනතුරුව කුමාර් සංගක්කාර මෙසේ අදහස් දැක්වුවා. ඔව් මට නම් අද හරිම සතුටු දවසක්. මොකද මේක තමයි මගේ T20 කැරියර් එකේ පළවෙනි සෙන්චුරි එක. ඒ වගේම මේ තරඟාවලියේ මට බැටිං වලින් ලොකු දෙයක් ටීම් එකට දෙන්න බැරි වුණා. ඉතින් අද මං හිතාගත්තා මට ඒ බැරි වුණ දේ මං අද කොහොම හරි ටීම් එකට දෙනවා කියලා. ඒ වගේම මං ඒක කරා. මේ ශතකය මගේ රටට හා මගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් පුද කරන්න මම බලාපොරොත්තු වෙනවා යනුවෙන් සංඝා ප්‍රකාශ කරා. මෙම තරගයේ ප්‍රතිඵලයත් සමග ශ්‍රී ලංකාව මූලික වටේ අවසන් කරේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය හිමි කර ගනිමින්. ඒ අනුව ක්‍රීඩා කළ තරඟ 5න් තරඟ 4ක් ජය ගනිමින් ඉන්දියාවද ක්‍රීඩා කළ තරඟ 5න් 4ක් ජයගත් අතර ඔවුන්ට දෙවෙනි ස්ථානය හිමි තිබෙනවා.